Hello guys, welcome to my YouTube channel. කොහොමද ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. මට ඉතින් හිතුණා අද ඩේ බ්ලොග් එකක් කරන්න ඕන කියලා. Hello, uya doing ini හිටියේ. මේ බලන්න මෙයා දැන් තමා නැගිට්ටේ. මොන පෙන්නන්නද ඔයාගේ? මම ඉතින් උදේම වොෂ් එකකුත් දාගෙන මගේ වැඩ ටික කරන්න තමයි මේ හදන්නේ. මොන වැඩේ කරන්න හැදුවත් මෙයාව පොඩ්ඩක් හුරතල් කරලා ඉන්න ඕන. ඉතින් ඒ වැඩෙත් ඉවර කරලා මට උදේට කන්න මොනවා හරි හදාගන්න තමයි යන්නේ. මම බිත්තර දෙකක් තමයි හදාගත්තේ. මොකද මට ලේසි නිසා. බිත්තර දෙකත් හදාගෙන මම්මගේ සප්ලිමන්ට් එක තමයි මේ හදන්න යන්නේ. මම ජිම් යනකොට නම් ඉතින් මේක උදේම හදාගෙන බොනවා. මට ඉතින් අද ටිකක් පරක් වුණා. මම ඉතින් මේක හදාගෙන එළියට ගිහිල්ලා එළියට වෙලා තමයි මම මේක බිව්වේ. पल रुका ख्वाबों का कारवां और फिर चल दिए तुम कहाँ हम कहाँ दो पल की थी दो दिलों की दास्तां මම දැන් මේ හදන්නේ කොණ්ඩෙට ඔයිල් ටිකක් ඇප්ලයි කරගන්න. මොකද මම හැමදාම මොන රාජකාරී තිබ්බත් ඉරිදට කොණ්ඩෙට තෙල් දානවා. ඉතින් දැන් මේ අද කරන්න යන්නේ ඒක තමයි. මේ තියෙන මගේ තෙල් එක මම මේක ගෙදර හදපු ඔයිල් එක. මේකට මේ උළුහාර, රෝස්මෙරි, කරාඹු නැටි, එඬරු තෙල්, එතකොට ඔලිව් තෙල් ඒ වගේව තමයි දාලා තියෙන්නේ. මේක දානකොට ඔයගොල්ලෝ බලන්න මේකේ පාටම මට ඔයාලට කියන්න තියෙන ලොකුම දේ තමයි අපි අද දෙයක් කරනවා නම් ඒක අද කරන්න ඕන. අපි ඒක හෙටට කල් දාන්න හොඳ නැහැ. කල් දාන්න හොඳ නැහැ නෙමෙයි, කල් දාන්න එපා. මොකද මටත් ඔය ලෙඩේම තියෙනවා. මම මොකක් හරි දෙයක් අද කරන්න හිතනවා. ඒත් මම ඒක හෙටට කල් දානවා. එතකොට මට ඒක හෙට කරන්න වෙන්නෙත් නැහැ. අද කරන්නෙත් නැහැ මම. දැන් ඔය අද තියෙන වැඩ ටික මම හෙටට කල් දාන්න හිටියේ. ඒත් මම හිතුවා නැහැ මම අද මගේ දවසේ මම හිතන් ඉන්න වැඩ ටික මම අද කොහොම හරි ඉවර කරනවා කියලා. ඉතින් අපි අමාරුවෙන් හරි අද තියෙන වැඩ ටික අපි අදම ඉවර කරගත්තොත් ඒක අපිට කියන්නේ රෑ වෙද්දී අපේ හිතට මාරම නිදහසක්, මාරම සැහැල්ලුවක් වගේ දැනෙනවා. මම කාමරය අස් කරන්න ඒ වැඩ ටික හෙටට කල් දැම්මනම් මට අද හෙට කරන්න වෙන්නෙත් නැහැ. එක්ක මට මොකක් හරි වැඩක් වැටෙනවා. ඊට පස්සේ මට හෙට කරන්න බැරුණොත් මම ඒක අනිද්දාට කල් දානවා. මම නම් කියන්නේ ඔයාලා එහෙම වෙන්නේ එපා. අද කරන්න තියෙන වැඩේ අදම ඉවරයක් කරන්න. ඒක හෙටට කල් දාන්න එපා. දැන් මම මේ හදන්නේ මගේ කාමරේ අස් කරන්න. අපි බලමු මම මගේ කාමරේ අස් කරාම මොන වගේද තියෙන්නේ කියලා. දැන් මම මේ හදන්නේ මට දවල්ට කන්න මොනවා හරි හදාගන්න. මම හිතුවා ඉතින් අද බිරියානි එකක් හදනවා කියලා. ඉතින් මම මේ දැන් චිකන් කෑල්ලක් සීසන් වෙන්න තමයි සීසන් කරගන්න තමයි හදන්නේ. මම ඉතින් අද බිරියානි එක හදන්නේ නෝ එකේ බිරියානි මික්ස් එක දාලා. මේ මං හදන ක්‍රමය මම දන්නේ අනිත් අය කොහොමද හදන්නේ කියලා. හැබැයි මෙහෙමත් රසයි. මම බිරියානි කන්න මාරම ආසයි. කොහේ හරි එළියට ගියත් මම බිරියානි තමයි හොයන්නේ. ඔයාලත් මම වගේ බිරියානි ලවර් කෙනෙක්ද? එහෙනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.
හැම එක හදලා ඉවර වෙලා මම ඉක්මනටම වොෂ් එකක් දාගෙන ආවා. මොකද මට හොඳටම බඩගිනේ. දැන් වෙලාව 4ට 4:00 විතර ඇති. මහන්සියෙන් වුණත් අද දවස මාරම සතුටින් ගෙවුණා කියලා කියන්න පුළුවන්. මොකද මම උදේ නැගිටිනකොට හිතාගත්ත වැඩ ටික මං අද ඉවර කරා. ඉතින් අද බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. මේ වගේ බ්ලොග් එකක් අරගෙන ආයි මහම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ.